ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා My Diaries YouTube channel එකට. ඔන්න අද මම අරගෙන ආවා මගේ උඩතටු ඇනෙක්ස් එක හදන එකේ තවත් වීඩියෝ එකක්. මෙහෙමයි ඉතින්. දැන් මේ වීඩියෝ එකේ මම අරගෙන ආවේ මම ඒකට අපි කොහොමද අපේ ශ්‍රමදායකත්වය ලබා දෙන්නේ කියලා. ඇත්තම කිව්වොත් දැන් මේක උඩතට්ටුවේ නිසා අපිට ලොකුම අභියෝගයක් උනේ බඩු උඩට ගෙනියන එක. ඒ කියන්නේ අවශ්‍ය ද්‍රව්‍ය බ්ලොක් ගල්, වැලි, සිමෙන්ති, ඊට පස්සේ මෙටල් ඔය වගේ જાති. ඒකට හේතුව තමයි ඒකට යන ශ්‍රමදායකත්වය වැඩි වගේම කොස්ට් එකත් වැඩි. අපි ශ්‍රමය සපයන්න මුදලට ශ්‍රමය සපයන කෙනෙක් ගත්තොත් එහෙම එයාට ලොකු මුදලක් අපිට ගෙවන්න වෙනවා අපේ බඩු ටික උඩට ගෙනියන්න. ඉතින් ඔන්න ඔය හේතුව නිසා අපි ඉතින් තීරණය කරා අපිට පුළුවන් විදියට අපේ ශ්‍රමදායකත්වය අපේ වැඩේට ලබා දෙන්න. සාමාන්‍යයෙන් ඒ වැඩ කරන අය කොන්ත්‍රාත් පදනමට තමයි ඒවට මුදල් අය කිරීමක් කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් වෙන්නේ එක ගලක් උඩට ගෙනියන්න කොච්චර ප්‍රමාණයක් යනවද? වැලි නම් වැලි ටිප් එකක් කොච්චර උඩට ගෙනියන්න මුදලක් අය කරනවද? එහෙමත් නැත්නම් මෙටල්ස් නම් මෙටල්ස් කොච්චර ප්‍රමාණයක් උඩට ගෙනියන්න ටිපර් එකක් වගේ තමයි සාමාන්‍ය මෙටල් ටිපර් එක ටිපර් භාග එහෙම ඒ ප්‍රමාණය උඩ තට්ටුවට ගෙනියන්න අය කරන මුදල විදියට තමයි ඒගොල්ලන් ගණනය කරන්නේ. ඉතින් ඔන්න ඔය කාරණා නිසා අපි තීරණය කරා අපිට පුළුවන් විදියට සහයෝගයක් දක්වලා අපේ ඒ ශ්‍රමදායකත්වයෙන් අපේ ශ්‍රමයෙන් අපි මේ වැඩේ කරනවා. ඒකේ තියෙන මානසික සතුට අපිට තියෙනවා. ඒ වගේම ඒකට යන යම් මුදල් ප්‍රමාණයක් අපිට ඉතුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය කාරණා දෙකම හින්දා මම තීරණය කරා ඉතින් අපිට පුළුවන් විදියට දායකත්වයේ සපයන්න මේ වැඩේ කරන්න. මේකෙදි අපිට මුලින්ම ඕන උනේ ඒගොල්ලෝ ගල් 600ක් ඕන කියලා කිව්ව උඩට අපේ වැඩ ටික කරගන්න. ඒකට හේතුව තමයි මැදින් බිත්තියක් දාන්න මම තීරණය කරලා තිබුණා. ඉතින් මේ මැද බිත්තිය දාන කොටසටයි ඊට අමතරව අර කුරුපා කියලා ඒ කියන්නේ බඳිනවනේ අර වහල මට්ටමට එනකන් ඒ වහල ගහන්න ත්‍රිකෝණාකාර විදියට දෙපැත්ත බිත්ති ඉස්සරහ බිත්තිය පිටිපස්සේ බිත්තිය බඳිනවා. ඒ ටික බැඳ ගන්න තමයි ඒ ප්‍රමාණයක් අපිට යන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි වැඩේ යන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ වැඩේ අපි කරගත්තේ කියලා. මූලිකවම මේකට මූලික ශ්‍රමදායකත්වය තමයි ඉතින් මම දුන්නේ. මම ඉතින් ගල් ටික ගෙනත් පඩිපෙලින් තියනවා. ඊට පස්සේ වැඩ කරන මාමා කෙනෙක් හිටියා. එයාත් ඇවිල්ලා එතන ඉඳන් උඩට ගල් ටික අරන් යනවා. එහෙම තමයි ඉතින් වැඩේ කෙරීගෙන ගියේ. මෙහෙමයි. දැන් අපි සාමාන්‍යයෙන් ගෙයක් හදද්දී අපිට එස්ටිමේට් එකක් එනවනේ මෙච්චර ගල් ප්‍රමාණයක් යනවා, මෙච්චර වැලි ප්‍රමාණයක් යනවා, ඔය වගේ කාරණා. ඒකට අපේ අතේ ඔක්කොම ටික එකපාර කරගන්න පුළුවන් මුදල් තියෙනවා නම් මේ ඔක්කොම එකපාර එක ශ්‍රමය දායකත්වයක් අරගෙන කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඇත්තටම එහෙම එකපාර ඔක්කොම කරගන්න බැරි අවස්ථාවලදී අපි කරන්නේ ටිකෙන් ටික කොටසනේ මේක ගොඩනැගීම කරන්නේ. අන්න එතකොට අපිට එකවර ශ්‍රම දායකත්වයක් අරගෙන වැඩේ කරනවට වඩා වියදමක් යනවා. මොකද අපි තියෙන ප්‍රමාණයට තමයි අපි බඩු ගේන්නේ. එතකොට ඔන්න ඔය කාරණාවලදී අපි මේවා මුදල් යොදවලා වෙන කෙනෙක් මුදලට ශ්‍රමය ලබා ගත්තොත් එහෙම ගන්නකොට අපිට ලොකු දායකත්වයක් ඒ වෙනුවෙන් යොමු කරන්න වෙනවා. එන්නේ වගේ කාරණාවත් එක්ක බලද්දී අපිට පුළුවන් ප්‍රමාණයෙන් මේ වැඩ ටික කරගන්න පුළුවන් නම් ඒක ඇත්තටම අපිට වටිනවා. ඒ වගේම මේ බඳින ගලක් ගන්න, කියන්නේ එතන වෙන සියලුම වැඩ ගැන අවධානය අපේ යොමු වෙලා තියෙන. එතකොට අපි දන්නවා මේ වැඩේ කොහොමද යන්නේ කියලා. ඇත්තට මේක ගොඩක් වටිනවා වැඩක් කරද්දී. ඒ ගැන තාක්ෂණික දැනුමක් තිබුණ නැති වුණත් ඒ දේ දිහා බලාගෙන ඒගොල්ලන් ඒක කොහොමද කරගෙන යන්නේ, මොනවද ඒකේ තියෙන ප්‍රශ්න, ඊට පස්සේ අපි හොයන්න යමු වෙනවා. ඒ දේවල් සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඇත්තටම YouTube එකේ දැන් ගොඩාක් දේවල් තියෙනවා අපිට. එහෙම YouTube වීඩියෝස් තියෙනවා බලලා ඉගෙන ගන්න පුළුවන් දේවල්. ඒවා බලලා අපිට අපේ අයිඩියාස් දාලා අපිට ඕන හැටියට අපේ අවශ්‍යතාවය මත අපේ අතේ තියෙන සල්ලි මුදල් ප්‍රමාණයට ගැලපෙන විදියට මේ වැඩ ටික අපිට කරගන්න පුළුවන්. ඉතින් එන්න එහෙම අවස්ථාවක් තමයි මේ. ඉතින් මේ අතරේ මම දැන් ඔය ගහලා දින අතර ඉතින් උඩට ගිහිල්ලා බලනවා ඒගොල්ලෝ වැඩ කරනකොට මොනවාද වෙනස් වෙන්න ඕන, මගේ හිතේ හැටියටද මේක හැදෙන්නේ, මට මගේ හිතේ තියෙන විදිහේ වෙනස්කම් මොනවාද තියෙන්නේ, හැමදේමත් බලන ගමන් තමයි ඉතින් මේ වැඩේ කරගෙන යන්නේ. ඊට පස්සේ ඔක්කොම ගල් අදින්න තිබේ ගල් 200ක් විතර. ඊට පස්සේ ඒ ගල් 200 ඉතින් උදේවරුේ ඇද ගන්න බැරි වුණා. උදේවරුේ 50ක් විතර ඇද්දා. හරිම අවුවයි, තද අවුව තිබුණා. ඉතින් ඔළුව රිදෙන්න ගන්නවා තද අවුවේ ඉන්නකොට එක දිගට ඉතින් මේ ඒක නිසා ඊට පස්සේ ආයි දෙකෙන් පස්සේ තමයි වැඩ කරන්න පටන් ගත්තේ. කොහොම හරි මුල් ගල් 200 මම ගල් 100ක් විතර ගෙනල්ලා උඩින් තිබ්බා. ඉතින් ටික ඒ වැඩ කරන අයත් ඇවිල්ලා ටික ටික උඩට අරන් යනවා මං පඩිපෙලෙන් ගෙනත් තියෙන ගල්. ඊට පස්සේ ඊළඟට අවශ්‍යතාවය තිබුණේ ගල් වලට අමතරව වැලි මෙටලුයි. ඉතින් වැලි ටික ටික තමයි අපි උඩට ඇදගත්තේ. එවනම් බාස්කට් වලට දාලා තමයි ගෙනිච්ච අවශ්‍යතාවය මත. මොකද එකපාර ගෙනහිල්ලා උඩ ඔක්කොම වැලි ටික ගොඩ ගහන්නත් බෑ. මේ වහිනවනේ වැස්සට ඊට පස්සේ හොදගෙන යනවා ආයිම. ඒක නිසා ඉතින් පරිස්සමින් තමයි වැලි ටික තමයි ගෙනිච්ච උඩට.
ගල් ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගල් වලටත් ප්‍රශ්නයක් ආවා අපිට මේ දවස්වල අර උදේටත් වැස්ස තියෙනවා, දවල් වරු හොඳටම පායනවා, ආයි රැට වැස්ස. එතකොට අර ගල් තෙමෙනවා. ගල් තෙමුනහම ඒව ටික බඳින්න අමාරුයි. ඒ කියන්නේ බර වැඩි සහ අර හිටින්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නෙත් තිබුණා. ගල් තෙමුණයින් පස්සේ එකක් අර ගල් උස්සන්න අමාරුයි. ගල් තෙමුනහම ඒව රත කැපෙනවා සහ බර වැඩි. ඉතින් එහෙම ප්‍රශ්නකුත් තිබුණා. ඒ වුණත් කොහොම හරි ඉතින් අපි ගල් ටික උඩට ඇදගත්තා. උදේවරුේ කොච්චර තෙමිලා තිබුණත් උඩට ඇද්දයින් පස්සේ දවල් වෙනකොට මේ ගල් ටික හොඳටම වේලෙනවා. ඒ තරම් රස්නේ ඉතින්. ආයි හවස් වෙනකොට ආයි වැස්ස මේ කොහොමෙන් හරි ඉතින් ගල් ටික කොහොම ටික ටික ඇදගත්තා. ඉතින් වැස්ස තිබුණත් කරන්න දෙයක් නැහැ. දැන් උඩට ගල් ටික ගෙනිය ගන්න එපයි. වැලි නම් පොඩි අවශ්‍ය ප්‍රමාණයට විතරයි වැලි ටික උඩට ඇදගත්තේ. ඊට අමතරව මේ මෙටල් තමයි ඇදගත්තේ. ඔය ඇතුළේ ඉතින් අපි පූසත් ඇවිල්ලා එහෙ මෙහෙ දඟල් ඉන්නවා මේ සත්තු හොයනවා ඔය. ඒක තමයි එයා කරන්නේ. කොහොම හරි ඔන්න ඔහොම තමයි ඉතින් අද දවසේ වැඩ උනේ. ඉතින් ඇත්තටම මම මේ වීඩියෝ එක අරගෙන ආවේ මම කොච්චර ඒ කියන්නේ මට කවදා හරි බලන්න පුළුවන් බලලා සතුටු වෙන්න පුළුවන්. මම කොච්චර මහන්සි වුණාද මගේ ගෙදර වැඩ ටික කරගන්න. ඒ කියන්නේ ඇත්තටම ශ්‍රමදායකත්වයක් කොච්චර මම සපයලා තියෙනවද? අර ඒක ඉෂ්ට කරගන්න ඒක ලේසියෙන් ඇත්තටම කරගන්න හම්බුනේ නැහැ. ඇත්තටම මම ඒක ගොඩක් මහන්සි වෙලා තියෙනවා කියන මේ හැඟීම ඇත්තටම මට ලැබෙනවා මේව බලද්දි. ඒකමයි මම මේක වීඩියෝ කරලා මේක සීරීස් එකක් විදිහට මගේ YouTube channel එකට දාන්න මම තීරණය කරේ. මට කවදා හරි බලන්න මට සතුටු වෙන්න පුළුවන් මම මෙච්චර මහන්සි මේ ටික කරගත්තේ කියලා. මොකද පල්ලෙහා තට්ටුව හදාතින් මේ වගේ මහන්සි වුණා. හැබැයි ඉතින් ඒකේ වීඩියෝස් නැහැ මං ගාව. ඒ ටික වීඩියෝ කරගන්න මට බැරි වුණා ඒ දවස්වල. ඒතර මම ඒක ගැන දුක් වෙනවා. අදටත් මට බලන්න තියෙන chance එකක් ඒක මම කොච්චර මහන්සි වෙලාද මේ දේවල් කරගත්තේ කියන එක. ඒක ඉතින් මේ ඒකේ වීඩියෝස් නැහැ. සහ උඩ තට්ටුවේ අර මුල් කොටස හදද්දිත් ඇත්තටම වීඩියෝස් නැහැ මං ගාව. ඒක ගැන මම අපරාධ කියලා දැන් හිතනවා. දැන් මතක් වෙද්දි මට මේ වීඩියෝස් ටික ඒකෙත් පොඩි වීඩියෝස් ටිකක් ගන්න තිබ්බා මම කොච්චර මහන්සි වැඩේ කරගත්තේ කියලා. ඉතින් ඒක නිසා මම දැන් මගේ මේ පොඩි වීඩියෝස් එකතු කරලා මගේ channel එකේ මම දානවා. මට කවදා හරි බලන්න සතුටු වෙන්න පුළුවන්. මම මෙච්චර මහන්සි වෙලා මගේ මේ වැඩ ටික කරගත්තේ කියලා. ඉතින් ආයි වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න. මගේ වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න කියලා ආරාධනා කරනවා.